Hello, welcome back to my YouTube channel. අද මට තෑගි ලැබුණ ඒවා ගොඩක් තෑගි ලැබුණ ඒවා තියෙනවා. මේ තෑගි මට හරි විශේෂ තෑගි. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්කත් මගේ මේ තෑගි ටික බලන්න ඔයාලවත් එකතු කරගන්න ඕනි කියලා. තෑගි ලැබුණේ කාගෙන්ද කියලා පස්සේ කියන්න. මෙන්න මේකට තමයි මං ආසම. ලස්සන සින්දුවක් දාලා තියෙන්නේ. මේ දවස්වල යන සින්දුවක් තියෙන්නේ. සුදු මල්ලි හිරුණු සිනාවකින් නෙත දුන් ගල්වන සුදු වතකින් සැරසී එන්නේ දොරින් දොරින් සුවසෙත සදනට කුළුණු සිටින්. ලිහිණියාය මොරාන උනම්පිටිය ගම්වාසී මව්වරුන්ගෙන් පිදෙන තිලිනයකි. මම මිඩ්වයිෆ් කෙනෙක් විදිහට වැඩ කරනකොට මම කලින් වැඩ කරපු ශාස්ත්‍රයෙන් දැන් වෙන ශාස්ත්‍රයකට මාරු වෙලා ඉන්නේ. ඉතින් මම යාලට කියන්නවත් කතා කරන්නවත් මට වෙලාවක් තිබුණේ නැහැ. හරි හදිස්සියෙම තමයි එහෙම මාරු වෙන්න පුළුවන් වුණේ. ඒක නිසාම මම යාලට මුකුත් කතා කරන්නවත් නැතුවම ආවා. ඒ ඇවිල්ලා මම අලුතින් ආවා මිස්ටර් ඉන්වෙන්ටරි බාර දෙන්න ඕනේ. බඩු ටික ඔක්කොම බාර දෙන්න ඕන නිසා මම තව දවසක ගියා. ඒ යන දවස් දැනගෙන යාලා මට ආරාධනා කරා එන්න මිස් කියලා. ඉතින් මම ඒක නිසා හරි කැමැත්තෙන් මම මුලින්ම කිව්වා ඕනේ නෑ එහෙම මුකුත් ලෑස්ති කරන්න එපා කියලා. ඒ වුණාට අම්මලා එන්න කියලා කියපු නිසා මම ගියා. මට එයාලට කතා කරන්න ඕන නිසා. ඒ ගියාට පස්සේ එයාලා මට දුන්නු තෑගි තමයි මේ ඉන්නේ මම. ලස්සනයි. මේකට මේක මෙතන තියලා බලමු අපි අනිත් එක. මේක මට දුන්නේ මොරාන උනම්පිටිය ලිහිණියාය කියන ගමේ අම්මලා ටික එකතු වෙලා. තව තියෙනවා එයාළුම එතකොට මට තව තෑග්ගක් දුන්නා. මේ තෑගි තියෙන මට ඕනම දෙයක් මේ දවස්වල ඕන වෙලා තිබුණ දෙයක් සහ වටින දෙයක්. පරිස්සමට පැකින් කඩලා මේ ටික අරන් කියලා තියන්න ඕනේ. වතුර බෝතලයක් තියෙන්නේ. දැන් මේ වතුර බෝතල් තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඔයාලා ප්ලාස්ටික් වතුර බෝතල් පාවිච්චි කරනවා නම් උණු වතුර එහෙම දාන්න බෑ. ඒවට ප්ලාස්ටික් වලට උණු වතුර දාලා ගන්න හොඳ නෑ. ඒක නිසා චූටි බබාලටත් පුළුවන් නම් මෙන්න මේ වගේ මේ බෝතල් වල පොඩි එක තියෙනවා. ඒවා අරගෙන දෙන්න. ඒක ගොඩක් වටිනවා. දැන් මට හොඳට වතුර බිබි වැඩ කරන්න පුළුවන්. තෑග්ගක් තමයි යාළුවා මට යාළුවා මතක් වෙන්න කියලා තමයි මේවා දුන්නේ. මම ඒ නිසා ගොඩක් ආසයි සහ ආදරේ. මේක මට දුන්නේ අම්මලා දෙන්නේ ශර්මිලයි දිනුෂි දෙන්න. ඒ දෙන්නව මතක් වෙන්න කියලා තියාගන්න මිස් කියලා දුන්නා. අයාලා දෙන්න එකතු වෙලා මට මේ තවත් මං හදිසියෙම යනකොට තවත් පොඩි ටී පාටි එකක් ලෑස්ති කරලා දුන්නා. ලෑස්ති කරලා තිබුණා. මම එතෙන්ටත් ගිහිල්ලා තමයි ගියේ. ඉතින් ගොඩක් ස්තුතියි. මේක කවුද? ටුන්ටු මේ S2 පේන්නේ නැති චූටි බව්ව යාළුවෙක් ඉන්නේ. මේක මට දුන්නේ හාන්සි. හාන්සිව මතක් වෙන්න තියාගන්න කියලා. හාන්සි තාම ඉස්කෝලේ යනවා. කලින් මම ඔෆිස් එකේ වැඩ කරනකොට හාන්සි තමයි මගේ තනියට එන්නේ හැම වෙලාවෙම. මොකක් හරි කෑමකුත් අරගෙන. එයාගේ පොත්වල වැඩ තියෙනවා නම් මොනවා හරි ඒවත් කරන්න. හාන්සි එනවා මගේ ඔෆිස් එකට. හවස ඔෆිස් ඉන්න ඕනේ පැයක්. අන්න ඒ වෙලාවට හාන්සි එනවා. හාන්සි තමයි මට එයාව මතක් වෙන්න කියලා මෙන්න මෙයාව දුන්නේ. හැබැයි මෙයාට වැඩිපුරම කැමති අපේ බබා. මේ තෑගි ගෙනාව දවසේම එයාට ඉස්සෙල්ලාම මේ බව්ව යාළුවව හම්බ වෙලා එයා මේක එයාගේ සෙල්ලම් බඩු වලට ගත්තා. මම ඊට පස්සේ ආයෙත් අරන් තියාගත්ත ටික දවසක් ගියාට පස්සේ.
ඔය තමයි මට හම්බ වුණ දේවල්. තවත් තියෙනවා. ටන්ටටා. මේක කුඩයක්. මේ කුඩේ මට දුන්නේ මදුවන්ති. අනේ හරිම හොඳයි යාලා. මාත් හොඳයි. මං කාටවත් බනින්නේ එහෙම නෑ. මං හොඳ මිස් කෙනෙක්. ඉතින් එයාලා යන දවසේ යාලව මතක් වෙන්නේ මම යන දවසේ යාලව මතක් වෙන්නේ කියලා යාළුවන්ට දීලා. අනේ මම කිව්වේ නැහැ යාළුවට මොකුත්ම කියලා නෙමෙයි. යාළුවම හිතලා මෙන්න මල් කුඩයක්. ලස්සනයි නේද? තව මොරානේ අම්ම කෙනෙකුත් එයා තනියමත් මට තෑග්ගක් දුන්නා. එකත් කුඩයක් නදීකා. ඒක මට දුන්නේ නදීකා මොරාන. ඉතින් එයාත් හරි හොඳ අම්ම කෙනෙක්. සහ මාත් එක්ක ගොඩක් විස්තර කතා කරන කෙනෙක්. හිත නිදහස් කරගන්න ගොඩක් දේවල් කියපු කෙනෙක්. ඉතින් මට පුළුවන් විදිහට මම අවුරුදු 3ක කාලයක් ඒ ශාස්ත්‍රයේ රැකියාව කරා. හරිම අමාරුයි, දුෂ්කරයි. ෆෝන් එකට සිග්නල්වත් නැහැ. ඒ ෆීල්ඩ් එකට මම ගියපු දවස්වලම ගොඩාක් අමාරුවෙන් මට පුළුවන් උපරිමයෙන් මම වැඩ කරා. ඉතින් රජයේ ඉහළ නිලධාරීන්ගෙන් මට මොකක් හරි ඇගීමක් ලැබෙනවට වඩා හොඳයි කියලා කියනවට වඩා මට මේ ඇගීම් ගොඩාක් වටිනවා. මම හිතන්නේ රැකියාවක් කරන හැමෝටම මෙහෙම තමයි. මේව තමයි වටින දේවල්. ගමේ අහිංසක දුප්පත් මිනිස්සු ඇත්තටම පින් සිද්ධ වෙනවා මිස් කියලා කියනවා නම් ඒක අපේ හිතට දැනෙනවා. ඒක නිසා මට මේ තෑගි ගොඩාක් වටිනවා. මම මේවා පරිස්සම් කරලා තියාගන්නවා. ඒක නිසාම ඉතින් මං ආයෙත් කියනවා තෑගි දුන්නු අය මෙහෙම මට සිහි වටින දුන්නු අය විතරක් නෙමෙයි ඒ ගමේ හැමෝටම මං ගොඩක් ලෙන්ගතුයි. මට පුළුවන් උපරිමයෙන්ම රැකියාව කරා. ඉතින් එයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මට හොඳට වැඩ කරන්න පුළුවන් වුණේ එයාලා මට දීපු සහයෝගය නිසා. නැත්නම් මට එහෙම තනියම කාන්තාවක් විදිහට ගමකට ගිහිල්ලා එහෙම වැඩ කරන්න හරිම අමාරුයි. ඉතින් ගමේ හැමෝටමත් ස්තුතියි. සහ මොරාන ගමේ අම්මලා එකතු වෙලා මට එයාලා ගොඩක් මහන්සි වෙලා ටී පාටි එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් මම පරක්කු වෙලා එතෙන්ටත් ගියේ. එයාලටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැමදාමත් අපි හම්බ වෙනවා ආයෙත් MOH ඔෆිස් එකේදී හරි ඒ වෙලාවට දකින්න එහෙම පුළුවන්. ඒ වුණාට ඉතින් අනේ මන්ද හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අපි ආයෙත් අපි MOH ඔෆිස් එකේදී ආයෙත් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකම් කියලා එයාලා මම එකපාරටම අයින් වුණ නිසා ගොඩක් අය දුකින් හිටියේ. මාත් අකමැත්තෙන් අයින් වුණේ සහ මට මේ දුර වැඩි. නැත්තම් මම කොහොමත් ඒ ශාස්ත්‍රයෙන් අයින් වෙන්නේ නැහැ. වෙනස් ශාස්ත්‍රයකට එන්නේ නැහැ. ගොඩක් දුර යන්න ඕනේ. දවසකට කිලෝමීටර් 100ක් විතර මම උදේට ගෙදරින් ගිහිල්ලා ෆීල්ඩ් එකේ ඇවිදලා එනකොට එහෙම කරන්න හරි අමාරුයි. චූටි බබෙකුත් තියෙන නිසා. ඒක නිසා මම ටිකක් ළඟ ෆීල්ඩ් එකකට ආවේ. කොහොම හරි ඉතින් එහෙම තමයි රැකියාවේ ස්වභාවය. යනවා එනවා ෆීල්ඩ් වලට මාරු වෙනවා. තවත් රැකියා ස්ථානයකට මාරු වෙනවා. එහෙම මේ ඇගීම හැබැයි මට ගොඩක් වටිනවා. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු.